එසේ මෙසේ සෙල්ලමක් නෙවෙයි. ඔන්න මන්දාරම්පුරට අපේ. ඒක හදලා නේද? හදලා. ඔන්න එතන තමයි තත්ත්වේ. මෙයා ලෝක් නෙවෙයි. ගමට යන පරණ පාර, ගමට යන අලුත් පාර. බහගම්. ඉතින් ගන්න බෑ. හැමෝටම ආයිබෝවන්. මම දිවිගිස්. අද මන්දාරම් නුවරට ඇවිල්ලා තියෙන්නේ. මන්දාරම් නුවර කිව්වට මන්දාරම් නුවරටත් පාස් කරගෙන මොකද මන්දාරම් නුවරට දැන් හැමතැනින්ම එනවා. මට හම්බුණා මගදී ට්‍රිප් වගේ යන අයත් ඇවිල්ලා ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ නේ. අනුසුද මොනවද ප්‍රශ්නයක් නැත්තේ නෑ. හොඳයි. ප්‍රශ්නයක් නෑ. ඉන්නවා මන්දාරම් නුවර ගොඩක් උඩ ඉන්නේ. අද රූට් එක මගේ තියෙන්නේ ඒ ගමට යන්න තියෙන ප්‍රධාන පාර තමයි පාර ළඟමම මේ ඉන්නේ. ලෝඩ් කරලා නෑ තාම. ලෝඩ් කරේ නෑ තාම. මොකද වැඩි පටන් ගත්තා. විතරයි මේ රැක් එක ගහගෙන වැඩි පටන් ගත්තා විතරයි. මේ ඔයාලට පේනවා මේ පාර ප්‍රධාන පාර. යන්න කොහෙත්ම විදියක් නෑ. යන්න තැනක් නෑ. බලමු යන්න තැනක් කොහෙන් හරි හදාගන්න වෙනවද? අද තියෙන පිරිසක් ඉන්නේ. මොකද මේ ගමට ඊයේ තමයි නිර්ධාරිය ගියා කියලා මෙතන හම්බෙච්ච අයියා කෙනෙක් කියලා කිව්වා. අපි බලමු කොහොමද කියලා. මොකද පිටිපස්ස පේනවනේ ගමේ මිනිස්සුම ගම හදන ගමන් ඉන්නේ. මොකද හේතුව ගොඩක් දුර තියෙන්නේ ප්‍රධාන පාරෙන් උඩට. මන්දාරම් නුවරටත් කිලෝමීටර් 4ක් විතර උඩ තැනක තමයි ඉන්නේ. හදන ගමන් ඉන්නේ. කෙලින්ම පාර යට වෙලා නෙමෙයි පාර නෑ. පාර ගිහිල්ලා.